සිතකට වටිනාකමක් නොදී සිටීම කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක එයාගේ ගැළවීමට හේතු වෙන එකම දේ බවට පත් වෙනවා. ඒක තමයි කවුරු හරි කෙනෙක් නිදහසක් නිවනක් ගැලවීමක් හොයනවා නම් ඒක තමයි මිනිස්සෙක්ට කරන්න තියෙන පළවෙනි දේ. පළවෙනි දේ සහ අන්තිම දේ. මේ වටිනාකමක් දෙන්නේ නැහැ. සිත සැකසෙන එක නතර කරන්න බෑ. සිතක් සැකසෙන එක නතර කරන්න බෑ. ඒකට දෙන වටිනාකම් නතර කරන්න පුළුවන්. වටිනාකමක් නොදී ඉන්න පුළුවන්. ඒ වටිනාකම නොදී ඉන්නේ කොහොමද? ඒ සිත සකස් වෙච්ච ආකාරය ඇත්ත සැටියෙන් දැනගන්න. කොහොමද මේ සිත කියන එක සැකසුනේ කියන එක. ඉතින් සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා තමන් ඇත්තට මේ සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහනේ මේ තමන් මේ ජීවිතය කියලා මේ එක්ස්පීරියන්ස් කරන්නේ සිතක්වත් කියලා ගොඩක් මිනිස්සු දන්නේ නැහනේ. හරි. ගොඩක් සත්‍ය ගවේෂකයෝ බොහෝ දුරට දන්නවා තමා මේ එදිනදා ජීවිතයේදී අත්දකින සියලුම දේවල් එක සිතවිල්ලක් විතරයි. සිතවිල්ලකින් විතරයි. සිතක් සැකසීමකින් විතරයි මේ සියලුම දේවල් අත්දකින්නේ කියලා. හරිද? එතකොට මේ සත්‍ය ගවේෂකයා හැමතිස්සෙම නැති වුණත් හැමතිස්සෙම නොවුණත් ඔහුට මතක් වෙන වෙලාවට මේ සිත සැකසෙන්නේ කොහොමද? හරිද? මේ සිතකට කිසිම වටිනාකමක් දෙන්න බෑ. මේක නිකන් එක ක්‍රියාවලියක් විතරයි. හරිද? හේතුඵල සැකසීමක් විතරයි කියන තැනට ඒක දැකලා ඒකට වටිනාකම් දෙන එක පොඩි මොහොතකට හරි නතර කරලා දාන්න. හරිද? අර Tamanට යම් කිසි දෙයක් දැන් මේ ජීවිතය ගෙවන්න ඕන නිසා හරිද? ජීවිතය ගෙවන්න ඕන නිසා විතරක් මේ සිත කියන එක පාවිච්චි කරනවා නිකන් ටූල් එකක් විදිහට විතරක්. සිතවිල්ල කියන එක ටූල් එකක් විදිහට විතරක් පාවිච්චි කරනවා. නැත්තම් මේක දැන් කොහොමද හේතුඵල විදිහට මේක සිද්ධ වෙනවනේ. ඉතින් ඒ පාවිච්චි වෙන එකට කිසිම අයිතිකාරකමක්, අයිතිවාසිකමක්, හිමිකමක් කියන්නේ නැතුව හිටපුවාම ඒවා එක සංසිද්ධියක් විතරයි. ඇත්තම කිව්වොත් ඒ සංසිද්ධියක් කියලා කියන්නෙත් නැහැ. සංසිද්ධියක් කියලා කියන එකත් නතර කරලා දාන්න. ඒ මොකද ඒක සංසිද්ධියක් කියලා කිව්වහම ඒකටත් අර්ථයක් එනවා. අර්ථයක් එන යම් කිසි දෙයක් තියෙද ඒක තමයි දුකක ආරම්භය. ඇත්තටම කිසි දෙයක කිසිම අර්ථයක් නැහැ. කිසිම තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ ඒකට වටිනාකමක් තේරුමක් දෙන්න බෑ වචන වලට. ඒ වචනයකට තේරුමක් දුන්න තැන එතනින් තමයි දුක කියන එක පටන් ගන්නේ. හරිද? දුක කියන එක පටන් ගන්නේ. එතකොට සාධාරණයක් අසාධාරණයක් හරිද? දුකක් සැපක් හරිද? කලකිරීමක් සතුටක් සැනසුමක් සාමයක් යුද්ධයක් එතකොට අපි තව බැලුවොත් ඊර්ෂ්‍යාවක් වෛරයක් හරිද? ඔය වගේ එක වචන වලට එක හැඟීම් වලට අර්ථ දෙන්න කියපුවාම තමයි මේ දුක කියන එක මේ සසර කියන එක දරුණු වෙන්න පටන් ගන්න. කොච්චර දරුණු වෙන්න පටන් ගන්නවද කියනවනම් ඒක දරා ගන්න බැරි මහා ඇත්තටම අපායක් බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ එතනින් ගියාට පස්සේ වෙනවා දුකින් ගැලවීමක්. හරිද? දුකින් ගැලවීමක් තියෙනවා. සසරක් තියෙනවා, නිවනක් තියෙනවා. හරිද? ඊට පස්සේ මාර්ගඵල තියෙනවා, අපායක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා. හරිද? ඔය වගේ ඉතින් ලොකු දේවල් අර්ථ දීගෙන එක දේවල් වලට වටිනාකම් දීගෙන මේවා ඇත්ත කරගන්න ගියාට පස්සේ ඉතින් ඔතන එකකට හරි අහු වුණා කියන්නේ එතනින්ම එයාගේ සත්‍ය දැකීම ඉවරයි. එකක් හරි ඇත්තක් වුණා කියන්නේ එකක් හරි සත්‍ය කරගත්ත කියන්නේ එතනින් ඒ ගමන ඉවරයි. මොකද සත්‍ය කියන එකේදී කිසිම වචනයකට අර්ථයක් දෙන්න බෑ. ඇත්තටම කිව්වොත් නිර්වාණය කියන වචනයවත්, ශුන්්‍යතාවය කියන වචනයවත්, සසර කියන වචනයවත් ඒ කිසිම දෙයක් ඒ කියන වචනෙන් අදහස් වෙන්නේ නැහැ.
ඒ අදහස් වෙන යම් කිසි දෙයක් තියෙද ඒක නිකන් සිතක් විතරයි. ඒක බොරුවක් විතරයි. කොහොම හරි Tamanට කට උතර නැති තැනකට එනවනම් වචන අතුරුදහන් වෙන තැනකට එනවනම් හරිද? තේරුම් වටිනාකම් දෙන්නේ නැති තැනකට එනවනම් එතන තමයි සදාකාලික නිවීම, සැනසීම, ගැලවීම පවතී. පවතී. ඉතින් සෑම මිනිස්සෙක්ම මේක අත්දකින්න ඕනේ දෙයක්. ඔහු ඒක දකින්න කැමති නම් ඔහුට ඒක බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඊටාම ලේසියෙන් බලන්න පුළුවන්. ඉතින් මේක බැලුවා කියලා ජීවිතය කියන එක අංශක 180ක් අනිත් පැත්තට ගහන්නේ නැහැ. ඒ කියන්නේ කන පිටට හැරෙන්නේ නැහැ. මේක දැක්ක කියලා. හිටියා වගේම තමයි. ඒ වුණාට අවබෝධයක් තියෙනවා. පොඩි අවබෝධයක්. මේ අත්දකින්න පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන මේ හතරකින් අත්දකින්න ලෝකය කිසිම වටිනාකමක් දෙන්න බැරි. වටිනාකමක් දෙන්න යනකොට මහා දුකක් ඉතිරි වෙන නිකන් බොරුවක් විතරයි කියන්නේ. ඒ කියන්නේ හේතු වලින් සැකසීච්ච යම් කිසි දෙයක් තියේදී හේතු ටික අයින් වෙනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒ අතුරුදහන් වෙලා යන්නේ තවත් හේතුවකට හේතු සකස් වෙලා ඒ හේතුව එන්නේ සකස් නොවිච්ච ස්වභාවයකින්. ඉතින් ඒ වගේ හරීම ඉතාම සරල දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේක Tamanට මතක් වෙන වෙලාවට ජීවිතේ දකින්න පුළුවන් දෙයක්. මම ආරාධනා කරන්නේ නිකමට තමන්ගේ ජීවිතයට අර්ථයක් දෙන්නේ නැතුව පොඩ්ඩක් නැවතිලා මේ ජීවිතයේ දිහා අර්ථයක් දෙන්නේ නැතුව පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන මේ ඒ හතර දිහා බලන්න කියලා. ඒ කියන්නේ දැක්ක විතරයි. ඒකට අර්ථ කිසිම දෙයක් දෙන්නේ නැහැ. එදා දාරුචිය බාහියට සරලවම තේරුම් ගියේ ඔන්න ඕකනේ. දැක්ක විතරයි. දැක්ක කියන එකත් ඒක නිකන් වචනයක් නේ. දයන්නයි, අල්කයන්නයි, කායන්නයි කියන අකුරු තුනක් හැදිලා සකස් වුණා වගේ පෙනුන එකක්. ඒක ඒ වුණාට එතන සකස් වුන්නේ නැහැ. දෑ කියනකොටම ඉවර වුණා. අල්කයන්න කියනකොටම ඉවර වුණා. එතනම කායන්න කියනකොටම ඉවර වුණා. ඒ වුණාට මතක තියාගෙන මේක වචනයක් විදියට හදාගත්තා. සංස්කරණය කරලා, සකස් කරලා. ඒකයි කියන්නේ දැක්ක විතරයි. ඇහුණ විතරයි. දැනුණ විතරයි. සිතුණ විතරයි. ඉතින් ඕවට අර්ථ දෙන්න ගියාට පස්සේ තමයි මේ මහා ලොකු ලෝකයක් විශ්වයක් මේ දේවල් හැමදේම පටන් ගන්නවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඒ සත්‍ය ඊටාම ඉක්මනින් දකින්න.